හෙලෝ ඉතින් බොක්කලා බොක්ලිය සෙට් එකටම කොහොමද? ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ඉතින් බං අද ගෙනල්ලා තියෙන්නේ BR ගහන වීඩියෝ නෙමෙයි මේක highlight බං highlight හරිද? මේක විනාඩි 12ක වීඩියෝක් වෙනවා. ඉතින් බං අද නම් මම ඇවිල්ලා තින්නේ මේ BR එක ගහනවා ඔයගොල්ලෝ බලන්න. ඒක නොබැලුවට කමක් නැහැ. ඉතින් බං මේ මම කියන්න ආවේ මගේ YouTube channel එක ගැන පොඩ්ඩක් කියන්න. ඉතින් මොන guys මේ කෝච්චියක් යන පොඩ්ඩක් මම එක යනකන් ඉන්න. හරි මචං. ඉතින් කෝච්චිය ගියා. ඉතින් මචං මම අද මගේ YouTube channel එක ගැන explain කරනවා. ඉතින් explain කරන්න දෙයක් නැහැ. හරිද ඉතින් මගේ YouTube channel එකේ මම gaming videos විතරයි කරන්නේ. ඉතින් Free Fire playing videos මත් නෙමෙයි boys. Call of Duty වගේ games ගේනවා. හැබැයි ප්‍රධාන වශයෙන්ම මම play කරලා videos දාන්නේ Free Fire වල. ඉතින් ඔය ඉඳලා හිටලා horror game නම් එන්නේ නැහැ. shooting games වගේ ඒවා. එයි. ඉතින් අනිත් දේ තමයි boys මගේ අනිත් YouTube channel එක. ඉතින් අනිත් YouTube channel එක නම සදි logs කියලා ගැහුවම තමයි එන්නේ. සදි live කියලා ගැහුවා වෙන මොකෙද එකක් එන්නේ. ඉතින් සදි logs කියලා ගැහුවාම cricket videos එකක් එයි. ඒකෙත් මම Free Fire එක වීඩියෝ එකක් දාලා තියෙනවා boys. ඉතින් ඒකත් කියලා බලන්න. ඉතින් බොක්කලා සෙට් එකම. ඉතින් මේ වීඩියෝ එක බලලා like එකක් කරන්න. හරිද? like කරන්න. මොකද අනිවාර්යෙන් ඔයගොල්ලන්ට like කරන්න නැතුව හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. කොහොමද හරියන්නේ නැහැ. හැබැයි මම පාරණා කරනවා like කරත් නැතත් හරියන්න කියලා. හරිද බං? ඉතින් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සදි logs channel එකත් subscribe කරන්න. ඉතින් ඒකේ නම නම් තියෙන සදි live කියලා. උනට ගණන් ගන්න ඒවා. හරිද? ඉතින් මම මේ රෑ උදේ නොකතා මේ වීඩියෝස් එඩිට් කරලා දාන්න පැය 8ක් 9ක් 10ක් යනවා බං. ඉතින් මේ නිකන් තියෙන බටන් එකේ like බටන් නෑ subscribe බටන් නිකන් තියෙන බං. වීඩියෝ එකක් කරන්න ගියාම කොයි වෙලාවෙත් වහිනවා බං. මාර වාතයක් මේක. එක්ක වහිනවා එක්ක කෝච්චිය නා එක්ක හරි. වැඩි කතා වුන්නේ බං. හරි. මම දැන් අපේ කමෙන්ට් දෙක තුනකට උත්තර දෙන්න යන්නේ. BR ගහන වීඩියෝස් ගේන්න කියලා කිව්වා. ඉතින් මම මේ BR ගහන වීඩියෝ එක තමයි. හරිද? මේක බලලා හිත සතුටු කරගන්න. හරිද? මේක BR ගහන වීඩියෝ එකක්. හැබැයි මේකේ BR ගහන වීඩියෝ එක්කම ඊට වඩා ලොකු දෙයක්ත් මෙතන වෙනවා. වැරදිට හිතන්න එපා. හරිද? ඊට වඩා ලොකු දෙයක් මෙතන වෙනවා. ඒ කියන්නේ අපි කතා කරන මේ YouTube channel එක ගැන කතා කරන. හරිද ඉතින් බං? ඉතින් කතා කරන්න ආවෙවත් අමුතුම. හරි. දැන් මම කමෙන්ට්ස් ගැන කතා කරන්න ආවේ. හරිද? ඉතින් boys කමෙන්ට්ස් නම් එච්චර ඇවිල්ලා තිබ්බේ නෑ. සම්පූර්ණ කමෙන්ට්ස් 10ක් 15ක් 20ක් විතර එන්න තිබුණා. හරිද? ඉතින් මොකද මේ බෙල්ල හිරගෙන දාගන්නේ. හරිද? හරි බං. ඉතින් ඒ වඩන්න. ඉතින් මේ කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බා. ඉස්කෝලේ විශේෂයෙන් මට කට්ටිය කියන එකක් තමයි. ඉතින් මම ඒක අන්තිමටම කියන්නම්. කමෙන්ට්ස් ඇවිල්ලා තිනවා සයිඩ් කැම් දාලා වීඩියෝ කරන්න. voice පොඩ දාන්න ඩාගෙන ඩුංගනවා. එහෙම තමයි. හරිද? ඉතින් සයිඩ් කැම් දාලා වීඩියෝ කරන්න නැද්ද කියලා. ඉතින් මම සයිඩ් කැම් වීඩියෝ කරලා දාලා තියෙනවා මගේ සදි logs channel එකේ. ඒකේ ගිහිල්ලා බලන්න ස්ටෝරියෙන් බඩු ඒකේ ලස්සන thumbnail එකක් එහෙම දාලා ගැම්මට තියෙනවා. හරිද? ඒක ගිහිල්ලා බලන්න boys ඒකේ තියෙනවා. ඉතින් සයිඩ් කැම් දාලා මේකේ videos කරනවා. අද නම් සයිඩ් කැම් දාලා වීඩියෝ කරේ නෑ. අද මම මේ හදිසියෙට කරන වීඩියෝ එකක් කිව්වට ඉතින් edit කරලා ගන්න ඕනේ නේද? නැත්තම් මේ වටපිටේ සද්දෙත් එක බෑ. හරිද? මේ boys මේ සද්ද උඩරිම වටපිටාවේ සද්ද උඩරිම අඩු කරලා තියෙන්නේ. හරිද? නැත්තම් මේක මේ මම ඉතින් කියන්න ඕනේ ඔයගොල්ලන්ගේ වටපිටත් එහෙම ඉන්නේ. අනිත් දේ තමයි boys තව කමෙන්ට්ස් ඇවිත් දෙනවා BR ගහන වීඩියෝස්. ඉතින් මේ BR ගහන වීඩියෝ එක මේක ඔයගොල්ලෝ බලලා හිතා ගන්න. CS ගහන වීඩියෝස් එකත් ඉදිරියට එනවා. CS ගහන වීඩියෝස් ඉදිරියට. ඉතින් සමහර වල දෙනවා රිවිජත් එක ගහන්න නැත්තේ ඇයි? ඔන්න ඕක තමයි මේ දවස්වල විශාලම ප්‍රශ්නේ. රිවිජ නැත්තේ ඇයි? ඉතින් ඕක ඉස්කෝලේදී මට එන ලොකුම ප්‍රශ්නේ. ඉතින් අපි ඉස්කෝලේ උඩින් අහගෙන ඉතින් ඔගෙන් ඒවට මගෙන් අහනවා. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. හරි ඉතින් අන්තිම ප්‍රශ්නෙට උත්තරේ මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ඊළඟ වීඩියෝ එකේදී ඒ උත්තරේ හම්බෙයි ප්‍රශ්නෙට. ප්‍රශ්නේ කියන්නේ අන්තිම. මම මොඩෙක් නෙමෙයි. ඒවනේ.
වෙයි කියලා තමයි මම දැන් පොඩ්ඩක් ඉන්නේ. පොඩ්ඩක් ඉන්න බොයිස් ඒ කාමරේ සද්ද වැඩි. ඉතින් ඒව තමයි හරිද? අවුල නැහැ මම ටිකක් දුවනවා සද්ද එන්න ඇති ඒව තමයි. ඉතින් බං එහෙම තමයි හරිද? ඒ කියන්නේ මේ මොකද මම කියේ ඊයෝ මොන වාතයක්ද මන් දන්නේ. අමතක වෙන මේ බොරුවට අමතක වෙන සීන්. හරිද? මේවට කියන්නේ බොරුව අමතක වෙයි කියලා. අහන්න දැන් රිවිජ මැදක් වෙනකන් විතර හරියක් හිටියානේ. ඒ කියන්නේ වීඩියෝස් 5කට විතර 5 ගන්න හිටියේ නෑ. 3කට විතර හිටියානේ. ඉතින් ඔය වීඩියෝස් 3කට විතර ඉඳලා මේ එයා එන්නෙත් නෑ වීඩියෝස් වලට. හරිද? අනිත් ප්‍රශ්නේ තමයි ඔඩියෝ. හරිද? ඉතින් එයා දැන් කැමති නෑ ওই වීඩියෝස් වලට එන්න. අනිත් දේ තමයි එයා දැන් බීසි. හරිද? එයා සාමාන්‍යයෙන් එන්නේ 8 ඉඳන් 9 විතර වෙනකම්. බීසි කියන්නේ මේ දැන් එයා ෆ්‍රී ෆයර් නවත්තන්න වගේ තමයි යන්නේ. හරිද? එයා ලෙවල් 50ක් විතර ගැව්වම නවත්තනවා කියලා මටත් කිව්වා. ඉතින් එයා නවත්තන්න වගේ තමයි යන්නේ. වෙන ගේම් එකකට එයා රිටර්න් වෙනවා කියලා තමයි කියන්නේ. රිටර්න් වෙනවා නෙමෙයි බා රිටයර් වෙනවා කියලා තමයි කිව්වේ. හරිද? රිටයර් වෙනවා කිව්වට ඉතින් ඔය රිටයර් වෙන්නේ නැහැ. හරිද? දන්නේ නැද්ද? ඉතින් ඔය ආසාවට වගේ කියනවා අනේ මම රිටයර් වෙනවා කියලා කියනවා. හරිද? කිව්වට වැඩක් නැහැ. ඕක රිටයර් වෙන්නේ නැහැ. හරිද? මම දැන් ගහනවා කියලා දැනගත්ත විතරයි ඕක අවුරුද්දක් දෙකක් ගහනවා තා. මම දැන් උට වඩා ලෙවල් පාස් කරොත් එන මම ඉතින් කියන්නේ ඒ හොඳ නෑනේ නම් වශයෙන් කියන්නේ නම් වශයෙන් කිය රිවිජ කියලා උඹලා දන්නවා. ඉතින් එහෙම හොඳ නෑ බං. එහෙම කියන්නේ ඉතින් එයා ලෙවල් අප් වුණා මටත් එහෙම හිතෙනවා බොයිස්. ඒ නිසා එහෙම තමයි ඉතින් කාටත් ඔක හිතෙනවා. ඉතින් එහෙම ලොකුවට මට හිතෙන්නේ නෑ. එයාටත් එහෙම හිතෙන්නේ නෑ. ඒ වුණාට ඉතින් එහෙම තමයි. අනිත් ඒ තමයි බොයිස් එයා මේ දවස්වල BC කියන්නේ පාඩම් කරනවා නෙමෙයි. හිතන්න එපා මූ පාඩම් කරනවා කියලා. නෑ එහෙම කරන්නේ නෑ. මේක වෙන ගේම්ස් ගන්නවා. හරිද? ඔය ඩ්‍රයිවිං ගේම්ස් වගේ ගන්නවා. ඒ ෂූටින් ගේම්ස්. හරිද? ඉතින් අර සදි ලොක්ස් channel එකේ අද මගේ සදි ලොක්ස් channel එකේ දාපු වීඩියෝ එකට ස්පොන්සර් කරපු YouTube channel එක තමයි අදත් ස්පොන්සර් කරන්නේ. ඉතින් අද ස්පොන්සර් කරන්නේ ෂෙවා බෝයි channel එකෙන් අපිට ස්පොන්සර් කරනවා. ඉතින් එයාගේ YouTube channel subscribe කරලා help එකක් දෙන්න කියලා කියනවා. හරිද? ඉතින් ඒක ගැනත් කිව්වා. ඊළඟට තමයි සයිඩ් කැම් මං කිව්වා. ඊළඟ ප්‍රශ්නේ තමයි ඉන්න බලන්න හිතලා බලන්න. තව කමෙන්ට්ස් ගොඩක් ඇවිල්ලා තිබ්බා. හරිද? සමහරු වොයිස් අහනවා වයස කීයද කියලා. වයස මං කියන්නම් පස්සේ. දැන් ඕනේ නෑනේ. හරිද බං? ඉතින් අනිත් දේ තමයි මේ අර මම ඔයගලන්ට දැම්ම මතකද YouTube channel එකේ අන්තිමට මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එක හයිඩින් ප්ලේස් එකක් ගැන BR. අන්නේ ඒකේ මගේ ඉස්කෝලේනුත් දාන ඔයා කොහොමද ඒක හොයාගත්තේ කියලා. හරිද? දැන් මම මේ වීඩියෝ එකේදීම කිව්වද කොහෙදනේ? කිව්වේ නැත්නම් කමන්නේ දැන් මම කියන්න. ඒක මම හොයාගත්තේ වොයිස් එක්තරා දවසක. මේක ඇත්තම කිව්වොත් ලොකු කතාවක්. එක්තරා දවසක BR රෑන්ක් වල ඩයමන්ඩ් වල ඉද්දී සොලාරා මැප් එක එනවා 8th anniversary එකට Free Fire වල. ඉතින් ඔන්න 8th anniversary එක ඇවිල්ලා මම apps වලට ගිහිල්ලා Battle Royale වල ඕක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඩවුන්ලෝඩ් කරගෙන සොලාරා මැප් එක මොකක්ද කියලා බලන්නත් මේ සොලාරා මැප් එක තමයි බා. සොලාරා මැප් එක මොකක්ද කියලා බලන්නත් එක්ක මම මේ දාගන්නවා. ඒක මැප් එක විතරක් ගහලා බලනවා Battle Royale. හරිද? මම ඒකේ බූයා ගැහුවා. ඒ බොට්ටුනේ ඉන්නේ Battle Royale එක ගහන්න ඉන්නේ නැහැ. එන්න මාතේ තමයි දන්නේ. හරිද? ඒක එහෙම තමයි. හරිද? ඊට පස්සේ බොට්ටුනේ මේක බූයා ගැහුවා. ඒක දැන් අදාළ නැහැ මෙතන. හරිද? කිල්ස් එකක්වත් අරන් නැහැ. මොකද්ද බම් මේ? බලන්න පුළුවන්ද මේව බලන්නේ කොහමද? මේ කිල්ස් එකක්වත් අරන් නැහැ. කොහොමද මේව බලන්නේ? හරි ඉතින් මොකද්ද මම කියයි. හරි. හරිද? ඊට පස්සේ දැන් මේ කතාව ඉන්නේ. හරිද? මේක ගැන හිතන්න එපා. ඊට පස්සේ දැන් මොකද රිකෝඩ් වෙන්නේ නැද්ද? රිකෝඩ් වෙනවා. ඊට පස්සේ මේ මම දැන් වහින්නේ ওই ගංග ගාවට හයිඩින් ප්ලේස් එක ගාවට නෙමෙයි අර ඇල්ල ගාවට. ඇල්ලේ ඒක නම් දරන් හිටිය කලින් දැම්ම. ඇයි ඒක YouTube එකේ ගොඩක් වෛරල් ගියපු ගන්න ඉන්න පොර. වැඩ නැහැ. වෛරල් ගියපු ඉතින් වැඩක් උන්නේ නැහැ. මම ඒක අරක ගැන දැනන් හිටියේ නෑ. මම වෝටර්ෆෝල් එකට යන්න බැලුවා. ඒක වැඩක් උන්නේ නෑ. යන්න බැරි වුණා. ඇයි දන්නේ යන්න බෑ. හරිද? පස්සේ මම දැන් මේ සොලාර මැප් එකේ මේ හරියනේ මේකනේ අර හයිඩින් ප්ලේස් එක මෙතන තියෙන්නේ. මම එතෙන් ගියා බොයිස්. හරිද?
එතෙන්ට ගිහිල්ලා ඒ ගඟේ ආතල් එකට වගේ අර ඇල්ලේ වගේ ප්ලේස් එකක් තියෙනවා කියලා මම ඇතුළට මේ ඇද හිටියා. හරිද? ඇද ඉන්නකොට එක පාට කඩාගෙන බිදාගෙන ඇතුළට ගියා. ඒ දොරක් වගේ ඒ දොර ඇතුළට ගියාට පස්සේ පට්ටම හයිඩින් ප්ලේස් එකට මාව ගියා. ඉතින් මචං මේක තමයි කතාව. ඉතින් ලාස්ට් අන්තිමට මම කියන්න කැමති මේක තමයි අන්තිම ප්‍රශ්නේ වගේම ප්‍රශ්නෙට උත්තරේ. මේක හරිම සෝචනීයයි. ඉස්කෝලේ එකෙක් ඉන්නවා ගයිඩ් කියලා. ඉතින් ඌ පට්ට වැඩෙක් කියන්නේ ඌ ගැන වැඩි වර්ණනා කරන්න ඕනෙත් නෑ. මොකද ඌ වැඩි වර්ණනා කරන් පණ්ඩිත වෙනවා. හරිද? ගෙත් YouTube channel තියෙනවා. මම ඉස්සරහට එයාත් මට ස්පොන්සර් කරයි. ඉතින් මම එතකොට එයාගේ නමක් දාන්න. ඉතින් අද නම් ෂෙවා බෝයි තමයි ස්පොන්සර් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකේ කමෙන්ට් බොක්ස් එකේ ෂෙවා බෝයි කියලා තියෙන ඒ account එක. ඒකට ඇතුළට ගිහිල්ලා එයාට subscribe කරන්න. හරිද? ඉතින් ඒක ගැන නෙමෙයි අපි කතා කරන්නේ. ඌ කියනවා මම කතා කරනවා වැඩිලු ගේම් ප්ලේස් වල. හරි. ඉතින් ඇත්ත බං මම කතා කරනවා වැඩි. ඒක මම අඩු කරගන්න. දැන් අද වීඩියෝ එකේ මම නිකන් මගේ කටත් ගැලවිලා අතට එන්න වගේ බං. හරි. ඉතින් අද වීඩියෝ එකෙත් මම කතා කරා හොඳටම වැඩි. ඉතින් ඔච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් ප්‍රශ්න වලට ඔක්කොම උත්තර දුන්නා. මම ඊළඟ වීඩියෝ එකේ ඉඳන් කතා කරන එක අඩු කරන්න. ඉතින් ඕගලන්ට සැප මොකද්ද මම කියන්නේ පොඩ්ඩින් හිතනවා. හරි. ඕගලන්ගේ ප්‍රශ්න වලට මම උත්තර දුන්නා බොයිස්. ඊළඟ තමයි කියන්නේ. හරිද? ඕගලන්ගේ ප්‍රශ්න වලට මම උත්තර දුන්නා. ඉතින් හැමෝම සුවන් සැපේ ඉන්න බොයිස්. ඉතින් එහෙනම් අපි ගියා සුවන් සැපෙන් ඉන්න. බයි. ඔන්න ඕක පැරදෙන එකත් බලලා මයන් ආස හිතුවේ.